පළවෙනි පොය දවසේ ඉඳලම අද දක්වා අද මේ වර්ෂ අවසාන උඳුවප් පොය දවසේත් මම මගේ දුවයි අම්මයි එක්ක ඇවිල්ලා සිල් සමාදන් වුණා. පිළිවෙලක් තියෙන වැඩවල හරිම පිරිසිදුයි. පිළිවෙලයි ක්‍රමානුකූලව ධර්ම කරුණු හොඳට අපට කියලා දෙනවා. මම බුද්ධාය තෙරුවන් සරණයි. ඇත්තටම මම මේ වැඩසටහන ගැන දැනුවත් වුණේ Facebook page එක හරහා. ඒකෙන් තමයි මම මෙහෙම වැඩසටහනක් තියෙනවා කියලා දැනගත්තේ. පළවෙනියටම මාසික වැඩසටහනට මම මගේ දුවත් එක්ක සම්බන්ධ වුණා. එතෙන්දි තමයි ස්වාමීන් වහන්සේ දැනුවත් කරේ මෙතන සීල භාවනා වැඩසටහනක් පවත්වනවා නම් ගොඩාක් කට්ටියට සිත සැලසෙනවා කියලා. ඉතින් පළවෙනි පොය දවසේ ඉඳලම අද දක්වා අද මේ වර්ෂ අවසාන උඳුවප් පොය දවසේත් මම මගේ දුවයි අම්මයි එක්ක ඇවිල්ලා සිල් සමාදන් වුණා. ඇත්තටම පුදුම පිළිවෙලක් තියෙන වැඩවල හරිම පිරිසිදුයි. පිළිවෙලයි ක්‍රමානුකූලව ධර්ම කරුණු හොඳට අපට කියලා දෙනවා. අද උදෑසන බුද්ධ පූජාව පැවැත්වුණාට පස්සේ ඊළ දාණය අපිට මෙහෙන් සැපෙව්වා. ඊට පස්සේ ඒ වගේම තමයි දවල් දාණය. පින්වත් ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරා. අද ජානුසෝනි සූත්‍ර දේශනාව තමයි අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මෛත්‍රී භාවනාව ගැන, අනිත්‍ය සංඥාව ගැන, මේ හැම දෙයක් ගැනම අපිට බොහොම සරල තැන ඉඳන් සංකීර්ණ ප්‍රස්තාව දක්වාම කරුණෙන් කරුණ, පියවරෙන් පියවර ස්වාමින් වහන්සේලා ඉතාමත් පැහැදිලිව අපිට අවබෝධය ලබා දුන්නා. ඒ වගේම තමයි පුංචි දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනමම වැඩසටහනක් පැවැත්වෙනවා. ඒක වඩාත් උචිතයි, කාලෝචිතයි. They were eating and enjoying the flower of the meadow. ඒ වගේම තමයි වැඩිහිටි අපිට දෙමාපියන්ට සිංහලෙන් ධර්ම දේශනා පැවැත්වෙනවා. දවල් දානයත් මේ ආයතනෙම අපිට සැපෙව්වා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් සම්බන්ධ වෙන්න මේ වගේ උතුම් සත්වයාකට. මොකද මාසෙකට එක පොයයි. එතකොට මාසෙට පොය 4ක් තියෙනවා. නමුත් පුරපසළොස්වක එක පොයයිනේ තියෙන්නේ. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් අපේ ජීවිත වැඩ රාජකාරි වලින් පිරීලා ඉතිරිලා ගියත් සිංහල බෞද්ධ අපි අනිවාර්යෙන් මගේ න්‍යායට අනුව නම් පොයට සිල් සමාදන් විය යුතුමයි. ඉතින් ඒක නිසා තමයි මම මගේ දුවයි අම්මයිත් සහභාගී කරගෙන මෙතෙන්ට ආවේ. අපිට මොරටුවට තැනක් තිබුණ නැහැ අසපුවක්. අපි ඉස්සර මොරටු යුනිවර්සිටි එකේ තමයි සිල් ගත්තේ. නමුත් කාලය ගෙවීමෙන් ඒකත් අපෙන් ඈත් වෙලා ගියා. දැන් මේ විදිහට පිටකොට්ටේ මහමෙවුනාසික ස්වාමීන් වහන්සේලා මොරටුව සීෆේස් බැංකුවෙට් හෝල් එකට වැඩලා මේ විදිහේ සීල ව්‍යාපාරයක් පොය දවසේ දියත් කරනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. මේ මොරටු ගම් 18 ඉන්න හැම දෙනාටම මම ආරාධනා කරනවා ඇවිල්ලා සම්බන්ධ වෙන්න, ජීවිතයට හරවත් දෙයක් එකතු කරගන්න. දාන සීල භාවනා කියන්නේ එක දම්වැලක පුරුක් වගේ. මේ තුනම නැතුව අපිට මේ ගමන යන්න බෑ. අපේ අවසාන අභිප්‍රාය උතුම් නිවන සාක්ෂාත් කරගන්න එක. ඒක නිසා පොයට සිල් ගන්න එක වරද්දන්න එපා. මොරටු පුරවරයට උතුම් අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඇවිල්ලා සම්බන්ධ වෙන්න බලන්න මෙතන මේ පැමිණිලා net පුරා දැකගෙන සිත් පුරා පින් රැස් කරගන්න කියලා මම ආරාධනා කරලා සිටිනවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.